මම ආයිබෝන් කියලා වෙනද වගේම සාදරයෙන් පිළිගන්නවා BSN රවි TV YouTube channel එකට. මම අද කියන්න යන්නේ ඔයගොල්ලන්ට මම ජම්ප් ෂිප් කරපු විදිහ සිංගප්පූරුවේදී. ඔන්න මම ජම්ප් ෂිප් කරා. ඔන්න වීඩියෝ එක. ඒට කලින් මම ඔයගොල්ලන්ට මතක් කරනවා BSN රවි TV YouTube channel subscribe නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න, යාළුවන්ටත් බලන්න. මේකෙදි බොහෝ දුරට ඔයගොල්ලන්ට වැදගත් යයි කියලා හිතෙන දේවල් මගේ දැනුම හැටියට මම ඔයගොල්ලන්ට කියනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු ජම්ප් ෂිප් කරේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියන්න. අපේ නැව දවසක් අවුට් හාපර් තිබ්බා ඇන්කර් කරලා සිංගප්පූරුවේ. ඒල අපේ ඩෙක් එකේ මේන්ටේන් වගේක් තිබ්බා. ලොකු පයිප් වගේක් තිබ්බා. ඒ ටිකේ මලකට ඇවිල්ලා ඒ ටික සුද්ධ කරලා අපට පේන්ට් කරන්න තමයි තිබ්බේ. මම උදේම මගේ සෙට් එකත් අරගෙන ඩෙක් එකට ගිහිල්ලා එදා ගෑස් ෆ්‍රී කරලා ඔක්කොම කරලා මම තෙල් නැවු ගෑස් ෆ්‍රී කරලා ඔක්කොම කරලා අපි සෙට් කරලා තිබ්බේ. අපි වැඩේ පටන් ගත්තා. වැඩේ පටන් ගන්න අපි කොහොම හරි එදාම එකේ බොහෝ දුරට වැඩ ඉවර කරලා එදා මලකඩ අයින් කරපු ටික ඒ ටිකට ප්‍රයිමර් ඇප්ලයි කරලා කරන්න තියෙන ට්‍රීට්මන්ට් ඔක්කොම කරලා අපි හැන්දෑවේ වැඩ නැවැත්තුවා. පහුවදා උදේ අපේ ෂිප් එකත් ඇන්කර් පෝට් එක ඇතුළට ගන්න පයිලට් කෙනෙක් ආවා. අපි ගත්තා නැව ඇතුළට. ඇතුලේ හාබර් එකේ ඇන්කර් කරලා තිබ්බා නැව. ඊළඟ ඉවරලා අපි පයිලට් ආවේ උදේ පාන්දර. උදේ පාන්දර 5ට විතර වගේ. මං කරන දේ මගේ ඩියුටි ඉවර වෙලා ඇන්කර් දැම්මට පස්සේ ඔක්කොම ඉවරයි. ඊට පස්සේ මං ගිහිල්ලා කාමරයට ගිහිල්ලා වොෂ් එකක් අරගෙන කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා හොඳට මුණ බැලුවා හොඳට. බලලා කොහොමද ෂේව් එකක් දැන් ෂේව් නොදා හිටියේ ඒක හොඳට ෂේව් දාලා ලස්සනට හිටියා. කණ්ණාඩියෙන් හොඳට බලනකොට ඇහැ ඇතුලේ මට පේනවා සුදු කළු ඩොට් එකක් වගේ. බැලින්නම් පොඩි එදා වැඩ කරපු වෙලාවේ ප්‍රතිඵල තමයි පොඩි මලකඩ කෑල්ලක් වගේ එකක් ගෝගල්ස් ඔක්කොම සේෆ්ටි දාගෙන හිටියේ. ඒත් පොඩි කෑල්ලක් චූටි කෑල්ලක් ඉදිකඩ තුඩකට වඩා ටිකක් ලොකුයි වේත් මට හිතෙන්නේ ලොකුයි ටිකක්. එකක් ගිහිල්ලා මගේ ඇහැට මම බැලුවා ටිෂු එකක් අරගෙන ඒක ගන්න පුළුවන්ද කියලා වැඩේ හරියන්නේ නැහැ. මම පස්සේ චීෆ් ඔෆිසර් ඉන්ෆෝම් කරා චීෆ් මෙහෙමයි මගේ ඇහැට මොකක් හරි ගිහිල්ලා තියෙනවා මෙහෙම පේනවා චීෆ් උත් එක්ක හැටියෙම ටක් කළා කිව්වා හරි හරි ඕකේ නෝ ප්‍රොබ්ලම්. අද උදේ බෝට්ටුවක් තියෙනවා ගොඩ යන්න. ඔයා එකේ ගොඩ යන්න. ගිහලා ඔෆිස් එකට යන්න. අපේ හෙඩ් ඔෆිස් තිබ්බේ එතකොට සිංගප්පූරුවේ. ගොඩ යන්න ඔෆිස් එකට ගිහිල්ලා ඔයාගේ මේ කියලා මෙඩිකල් පල්ලෙම තියෙන අපේ බිල්ඩින් ඔෆිස් එකට පල්ලෙහා තියෙනවා 3 වෙනි තට්ටුවේ ක්ලිනික් එකක්. ඒකෙන් තමයි අපි සාමාන්‍යයෙන් පොඩි ලෙඩ වලට බෙහෙත් ගන්න ඔෆිස් එකේ යන්න එතෙන්ට කියලා කිව්වා. මං ඕකේ කියලා ගියා. බෝට්ටුවත් ආවා සුපුරුදු විදිහට මම බෝට්ටුව නැගලා අපි 4-5 දෙනෙක් ගියා. මං ගියා ඔෆිස් එකට. ඔෆිස් එකට ගිහිල්ලා අපේ ක්‍රූ මැනේජර් හිටියේ ලේඩි කෙනෙක්. මං එයා හම්බෙලා ෆෝම් එකක් තියෙන එකත් පුරවගෙන කතා බහ කරලා ඔෆිස් එකේ අපි හරියට දන්නවා. ඇතුලේ ඉන්න හැමෝම යාළුවෝ. කතා බහ කරලා තව සල්ලි වගේකුත් ගන්න තිබ්බා. ඒ ටිකත් මම ගත්තා. අපේ ටැංක් ක්ලීනින් සල්ලි, මේන්ටෙනන්ස් සල්ලි ඒ ටික අරගෙන මම ඒ ටිකත් දාගෙන ගියා ක්ලිනික් එකට. ක්ලිනික් එකට ගියාපුවාම ක්ලිනික් එකෙන් කිව්වා මේකට යන්න බෑ. ඔයා යන්න ජෙනරල් හොස්පිටල් එකට කියලා. සිංගප්පූරුවේ. මම ඕකේ කියලා හැම එළියට ඇවිල්ලා එතනින් ගත්තා කෝල් එකක් ක්‍රූ මැනේජර්ට. අරන් කිව්වා මෙහෙමයි මට ක්ලිනික් එකෙන් කිව්වා යන්න ජෙනරල් හොස්පිටල් එකට කියලා. මේක ඇතුලේ තියෙන මේක අයින් කරන්න බෑ ඒගොල්ලන්ට කියලා. ඊට පස්සේ කරන දේ මොකද මම ඒවා තනියම ගියා හැකිද මොකද මම ගන්න හැම අවුලක් නැහැ මට යන්න පුළුවන් මම යන්නම් කියලා මං ගියා. එතකොට මම ටැක්සියක් කරන් හදිස්සි හන්දා ටැක්සියක් උත් අරගෙන ජෙනරල් හොස්පිටල් එකට යන ගමන් අතරතුරේදී මට කෝල් කරා පයිලට් බෝට්ටුව අපේ පයිලට් කන්ෆර්ම් කියලා 16 වෙනි පැයට 1600 pilot bill batin you have to go earlier කියලා කිව්වා. මං හරි කියලා ඉවරලා කිව්වා. ගිහලා ස්පිරිතාලෙට ගියාපුවාම මේක වෙනම රාජකාරියක්. ඒක ටිකක් සංකීර්ණයි වගේ ඒගොල්ලන් ගත්තේ ඉන්න කියලා
ඔක්කොම කරලා මම කිව්වා මෙහෙමයි වැඩේ යනවා කොහොම වෙයිද දන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ මට මොකද කිව්වේ ඔෆිස් එකෙන් කිව්වා බය වෙන්න එපා ඔයා වැඩේ කරගන්න කියලා. කරලා ඔක්කොම කරලා මම හොස්පිටල් එකෙන් එළියට එද්දි 6 විතර වුණා. මම කෝල් කරලා කිව්වා මෙහෙමයි නැවටත් ඒගොල්ලන්ට පොඩ්ඩක් දරුණු දීලා නැව කෙලින්ම ජැටියට ලං කරලා තෙල් පටවන්න. මට මතක විදියට SRC කියලා සිංගප්පූර් රිෆයිනරි කෝපරේෂන්. ඒකේ නැව ලං කරපුවාම බෝට්ටු ගමන් බිමන් ඒවා මොකවත් නැහැ. නැව මේව කරනකල් තියෙන්න ඕනේ. දැන් මට මොකද කරන්නේ? තෙල් පටවල ඉවරනකල් ඉන්න. ඔෆිස් එකෙන් මට කිව්වා කෙලින්ම මර්ජන්ස් ක්ලබ් එක ලෑස්ති කරලා තියෙන්නේ ජන්ඩ මැනස් ක්ලබ් එකට කියලා. මම ගියා. ගිහලා ඒකේ පහවදා උදේ වෙනකල් හිටියා. නැව පහවදා උදේ 10ට වගේ කියලා කිව්වා පයිලට්. ඕකේ කියලා මට කිව්වා ඔයා යන්න 9ට විතර ජැටියට බෝට්ටුව තියෙනවා කියලා. ඊට පස්සේ පයිලට් නැව අරගෙනත් ඇවිල්ලා ජැටියනොත් අයින් කරලා නැව ඇවිල්ලා හාබර් එකේ ඇන්කර් කරලා බලන්න එක මිනිහෙක් වෙනුවෙන් ඇන්කර් කරලා ඔක්කොම කරලා මං එනකල් බලාගෙන ඉඳලා මං ආවට පස්සේ නැවත් ගියා. ඔන්න ඕකයි මං කියන්නේ මම ජම්ප් ෂිප් කරපු විදිහ කියලා. ජම්ප් ෂිප් කරනව නේද? අන්තිම ගොන් වැඩක්. මිනිස්සු ජම්ප් ෂිප් කරොත් උන් කරන්නේ අපේ ශ්‍රී ලංකන් හරි මොකෙක් හරි ජම්ප් ෂිප් කරොත් අපේ එකෙක් ජම්ප් ෂිප් කරා කියමු කොහේ රටකින් පැනනා කියමු ඌ කරන්නේ අපේ මුළු සීමෑන් ලංකාවේ ඉන්න ඔක්කොටම කරන්නේ අගෞරවයක් අපිට chance එකක් ගන්න තියෙන අමාරු බලන්න නැවකින් අපිට සලකන විදිය කම්පැනි එකකින් මිනිස්සෙක් බලා ගන්න විදිය ඔය කට්ටිය ඔය රටකින් පැනලා රටත් වින අපේ නම රටත් විනාශ කරලා නමත් කාලා ගිලා කොහේ හරි ඉඳලා ඔය කට්ටිය පොලිසියකට අහු වුණොත් එහෙම බලෙන් ගිහිලා ඉඳලා දාන්න කෙලින්ම හිරේට දාලා තමා ඩීපෝට් කරන්නේ පාස්පෝර්ට් එකක් ඉවරයි CDS එකක් ඉවරයි ඔයාගේ ජීවිතේත් ඉවරයි ආයි නැවක් තියා රටක යන්නත් බෑ ඊළඟට තවත් එකක් මම මතක් කරන්න ඕනේ කැප්ටන් කෙනෙකුත් දාලා තිබ්බා ඩියුමක් යා කම්පැනි එකකට කවුරු හරි යාගේ ඥාතියෙක් හරි වයිෆ්ගේ පැත්තේ කවුරු හරි නැවකට දාලා දීලා බොහෝම ඇවිටිල්ල කරපු හන්දා වයිෆ් පැත්තේ කට්ටිය වයිෆ්ගේ බලකිරිල්ලට බේරෙන්න බැරි හන්දා යා කරලා දීලා ඒක ඇමරිකාවේද කොහෙද ජම්ප් ෂිප් කරලා මේ කැප්ටන් පුදුම බැනිලා බයින් හරිම කැත වැඩ නින්ජිත වැඩ ඕවා නැවක වැඩ කරනවා කියන්නේ hali ඉහළින්ම තියෙන රස්සාවක් මේක හරි හොඳ පිළිගැනීමක් ඔයා ලංකාවේ නැවක උදාහරණයක් ලංකාවේ නැවක නගිනවා නම් ඔයා ඇග්‍රීමන්ට් අස්සම් කරේ දාගෙන ඒ කම්පැනි වලට පඩි ගෙවනවා ඔයා ඉන්ෂුරන්ස් එකට කවර් කරලා තියෙන්නේ කොල්ලනේ උඹලා හිතන්නවත් එපා නැවකට ගිහිල්ලා පණින්න කියලා. බල පුළුවන් තරම් මේ නැව් රස්සාවේ ඉහළටම යන්න බලන්න ඕන. හොඳටම ඉන්න ඕන එක කම්පැනියක් අල්ලගෙන එතකොට ඉදිරි අනාගතයේ ජයයි. මම අද මේ වීඩියෝ එක වැඩි දික් කරන්න යන්නේ. දැන් විනාඩි 8කට විතර කිට්ටුත් වෙනවා. 8ක් පැනලා එකහන්ද මම අද නවතින ඔයගොල්ලෝ මතක් කරනවා BS රවි TV channel එක subscribe කරලා like කරලා share කරලා යාළුවන්ටත් බලන්න. මගේ අත්දැකීම් යනුවට ඔයගොල්ලෝ වැදගත් වීඩියෝ මම දෙන්න එහෙනම් ඔයාලට ආයිබෝන්.